ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකත් එක්ක අහු වෙලා ඉන්න යාළුවෝ ඔක්කොටම මේ දවස් ටිකේ ඉතින් මට කොහෙව ඇවිදින්න යන්න බැරි වුණා. ඒ නිසා මම ඕගොල්ලන්ට පෙන්වන්න ගෙනාවේ මා ළඟ තියෙනවා වියලි කලාපීය ශාක එකතුවක්. අන්න ඒක බලමු අපි කොහොමද හොඳයිද ලස්සනයිද කියලා. මේ තියෙන්නේ මාගේ පළවෙනි තියෙන මේ පැලේ මේක තමයි මේ දියුල් පැලයක් මේක. මේක අපේ තාත්තා ඉන්න කාලේ හිටවපු පැලයක්. දැන් අවුරුදු මේ පැලේට වෙනවා අවුරුදු 30ක් විතර. මේ පොඩියට තිබුණාට අවුරුදු 30ක් විතර වයස පැලයක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් මේ පෝච්චියත් අපේ තාත්තා සිමෙන්ති වලින් හදපු පෝච්චියක් මේක. බලන්න ඉතින් මේක බිම හිටවුවා නම් සෑහෙන ලොකු වෙනවා. හැබැයි මේ අපේ පැත්තේ දියුල් හැදෙනවා අඩුයි. වියලි කලාපේ තමයි ගොඩක් මේවා හැදෙන්නේ. බලන්න ඉතින් මේ පෝච්චියේ තියෙන මේ ප්‍රමාණය තියෙන දැන් මේ අවුරුදු 25ක 30ක වෙන මේ පැලය. දියුල් නම් සාමාන්‍යයෙන් ඉතින් තෙත් කලාපෙත් හැදෙනවා. ඒ වුණාට ගෙඩි හැදෙන්නේ නැහැ අර වියලි කලාපේ තරම් මේ සරුවට හැදෙන්නේ නැහැ අපේ පැත්තේ මේවා. වියලි කලාපේ තමයි ගොඩක් සාර්ථකව දියුල් බෙලි වගේ ඒවා හැදෙන්නේ. මේ ගොඩාක් මේ කොළ පොඩියට තියෙන්නේ මේ අර ඒ පැති වල තියෙන අධික අවසර දරා ගන්න උත්සේදනයේ නවත්තන උපක්‍රමයක් විදිහට තමයි මේ කොළ පොඩියට තියෙන්නේ. ගොඩක්ම මේ වියලි කලාපී ශාකවල ලක්ෂණයක් තමයි ඒක. ඊළඟට බලමු අපි මොකද්ද ඊළඟ පැලේ කියලා. මේක නම් පැලයක් කියන්නත් බෑ, මේක නිකන් ලොකු ගහක්. මේකත් අපේ තාත්තා ඉන්නකොට හිටවපු ගහක්. බලන්න මේ ගහ අඳුරනද කියලා ඔයගොල්ලෝ. මේක සාමාන්‍යයෙන් නගරයක ටවුමක ගමක දකින්න පුළුවන් ගහක් නෙමෙයි. මේ ලොකු මේ වියලි කලාපයේ ලොකු රූස කැලෑවල හැදෙන ගල් සියඹලා ගහක් මේක. මේ ගහටත් වෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 30කට වැඩි මේ ගහට. ඒ වුණාට ගෙඩි හැදෙන්නේ නැහැ. ඉතින් අර මේ දැන් මෙහි තියෙන පරිසර සාධක වෙනස්. ඒ නිසා ගහ හැදෙනවා අවුරුද්දකට දෙපාරක් විතර අරකින් දළු දාලා කොළ ටික හැලෙනවා. මේ ගෙඩි හැදෙන්නේ නැහැ මේකේ. ඒ වුණාට හරි ලස්සනයි. ඉතින් කවුරුත් මේ දැකලා නැහැනේ මේ ගල් සියඹලා ගහ. ඔය ගේ අයිරිම තමයි හිටවල තියෙන්නේ. එක සැරයක් විතර අතු කැපුවා මේකේ. බලන්නකො මේක කොලේ කොයි වගේද කියලා. ඔය තියෙන්නේ ගල් සියඹලා කොලේ. කොළ නම් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මේකත් වියලි කලාපෙටම සීමා කරන්න බැරි ගහක් මේක. මේක මේ බලන්න අඳුරනද කියලා කොලේ. අඳුරගත්තද? මේ කුඹුක් පැලයක්. මේ කුඹුක් පැලේ මට දුන්නේ අපේ අසල්වාසී අයියා කෙනෙක් කිස්සිරි කියලා. ඉතින් මේකත් එක පැල දෙකක් තමයි හම්බුනේ. එකක් බිම හිටවුවා. ඒ පැලේ දැන් ඔය පේන කොන්ක්‍රීට් කණුවටත් වඩා මහතයි කඳ. මේ පැලේට වෙනවා දැන් අවුරුදු 10ක් විතර. පැලේ හම්බ වෙච්ච ගමන් මං හිටවුවේ මේ ওই තාච්චියමයි හිටවුවේ. ඉතින් දැන් වසර 10ක් වගේ තිස්සේ මේ ඔය පැලේ ওই විදිහටම තමයි තියෙන්නේ. ඉතින් මීට වඩා සාමාන්‍යයෙන් වර්ධනය වෙන්නේ නැහැ. මේක අර ඉතින් බොන්සායිම කියන්න බෑ. මං එහෙම ලොකුවට දන්නේ නැහැ බොන්සායි ගැන. ඒ වුණාට මේ කුරු පැලයක් වගේ ලස්සනට තියෙනවා මේක ඉතින්. මේ මට පුළුවන් විදිහට දන්න තරමින් තමයි හදලා තියෙන්නේ. වань ඉතින් ලස්සනට තියෙනවා. වියලි කලාපේ තමයි කුඹුක් පැලක් ගොඩක් තියෙන ওই මැණික් ගඟ දෙපස කුඹුක්කන් ওই දෙපස වගේ තමයි ගොඩාක්ම තියෙන්නේ. තෙත් කලාපේ දැන් නම් ගොඩක් කට්ටිය ගෙනල්ලා හිටවනවා. ඔන්න ඒ විදිහට තමයි තියෙන්නේ ඉතින්. මේවා ගොඩක් අවුවේමයි තියන්නේ මම. ගොඩක් තද අවුව ඕන මේ ගස් වලට. පායන කාලට වතුර දාන්න ඕනේ. පෝච්චියේ හින්දා ඉතින් වතුර අඩුයිනේ. මේක බිම හිටවුවනම් මේ කොළ මීට වඩා ලොකුයි. ඔය තුන්වෙනි ගහනේ මම පෙන්නේ. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට පෙන්වන්නේ මොකද්ද කියලා නම් ඕගොල්ලන්ට අඳුර ගන්න බෑ ගොඩක් වෙලාවට. ගොඩාක් කට්ටිය මේ ගස් දැකලා නැහැ.
මේ තියෙන යාළුවනේ මේක තමයි පළු ගහ. මේ දැන් අවුරුදු 3ක් විතර එනවා මේ චූටි පැලේ. මාස 2කට 3කට සැරයක් තමයි කොලයක් දාන්නේ. ඒ කියන්නේ අපේ පරිසරයේ මේගොල්ලන්ට හරියන්නේ නැහැ ඔය. ඔන්න තව ඔය එකටම ඇට ගෙනල්ලා හිටවපු පැල දෙකක් ඔය. පැල 4ක් තියෙනවා මා ළඟ ඔය දෙවනි පැලේ. කොච්චර තද අවුවේ තිබ්බත් ඔය ගානට තමයි හැදෙන්නේ. මේ තියෙනෙත් ඒ ගෙනාපු ඇට වලින් හදපු ඔය තුන්වෙනි පැලේ ඔක. මාසෙකට මාස 2කට මාස 3කට සැරයක් තමයි කොලයක් එන්නෙත් ඕකේ. ඉතින් පළු ගොඩක් අය කාලත් නැතුව ඇති, ගස් දැකලත් නැතුව ඇති. පළු වලට සාමාන්‍ය කොළඹට නම් ගේනවා පළු. පාරවල් දෙපැත්තේ විකුණන්න තියෙනවා. මම මේ ඇට ගෙනාවේ මේ යාල කැලෙත් තමයි ගෙනාවේ. පළු වරක ගිහිල්ලා අහුලන් ආපු ඇට තමයි ඔය. ඉතින් මට හරි ආස හිතුණා මේවා හිටවන්න මේ කවුරුවත් දැකලා නැහැනේ මේවා. ගොඩාක් කෙනෙකුට මේ පැලේ පෙන්නලා මොකද්ද කියලා ඇහුවා කාටවත් කියාගන්න බෑ මොකද්ද කියලා මේ જાතිය. ඒත් එක්කම ගෙනාවු තව පැලයක් තියෙනවා බලමු එහෙනම් අපි ඊළඟ පැලේ. ඒක අඳුරනවද කියලා ඔයගොල්ලෝ. පළුත් එක්ක එකටම යන ඒකත් කැලෑ පළතුරක්. බලන්න පුළුවන්ද කියලා අඳුරගන්න. ඒක මං හිටවලා තියෙන්නේ මේ අයින් කරපු බ්ලෙන්ඩර් එක. හවුසින් එකේ තමයි හිටෙව්වේ ඔය. මේකත් ඔය ඇට දාලා ඔතනම පැලවෙච්ච එක වෙන කොහෙවත් පැල කරලා ගෙනල්ලා හිටවලා නෙමේ. බලන්න මේ පැලේ අඳුරනවද කියලා. ඉතින් අර පළු වගේම රසවත් පළතුරක් මේක. මේක තමයි වීර කියන්නේ. මේක නම් හැබැයි අර පළු වලට වඩා ටිකක් මේ වේගෙන් වර්ධනය වුණා. හරි ලස්සනට ආවා ඒක. අමුතුම හැඩතලත් එක්ක මම හිතුවෙත් නෑ මෙහෙම ලස්සනට හරියයි කියලා. අර පළු වලට වඩා ලස්සනට හැදුනා මේක. කොලේ යටපැත්තේ තියෙනවා නිකන් අර කටු කටු වගේ පොඩි දාර වගේ. ඔන්න ඒ ටික තමයි ඉතින් අද මම ඕගොල්ලන්ට මේ පෙන්වන්න අරන් ආවේ. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් බලලා ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අලුතෙන් බලන්නේ නැහැ ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියට මේ වගේ ලස්සන වීඩියෝ ඕගොල්ලන්ට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ channel එකත් එක්ක එක්කහුව වෙලා ඉඳපු මේ වීඩියෝ එක නරඹපු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි.